Okay right good evening දුවල පුතාලා හැමෝටම right සියලු දෙනා බොහොම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මේ වෙනකොට දුවල පුතාලා දන්නවා මේ පන්තියේ ඉන්න අපි උගන්වලා තියෙන සිලබස් එකෙන් මේ වෙනකොට හොඳටම පාඩම් කරලා ඉන්න දරුවෝ අපි 40ක් විතර තෝරාගෙන තියෙනවා ඒ අයව හොඳ කතා කිරීමේ හැකියාවක් හොඳට වාක්‍ය ගොඩනැගීමේ හැකියාවක් තියෙනවද කියලා චෙක් කරලා බලන්න තමයි මම ඕගොල්ලන්ගේ ක්ලාස් එකට ඇවිල්ලා ඉන්නේ. අද දවසේ මම මේ ආයේෂා ටීචර්ගෙන් තේරුණු දරුවෝ අරගෙන එයාලගේ දැනුම පරීක්ෂා කරලා බලලා ඒගොල්ලොන්ගේ මට්ටම මොන වගේද කියලා කියනවා. ඒගොල්ලෝ 100%ක් හොඳයිද 95%ක්ද 90%ක්ද 80%ක්ද කියලා කියනවා. 180%කවත් මට්ටමේ නැත්තම් එහෙම අපි යාලව අසමත් කියලා තමයි කියන්නේ. 185%ක මට්ටමේවත් ඉන්නවනම් ඔයා සමත් මේ පාඨමාලාව සාර්ථකව අවසන් කරන දරුවෙක් හැටියට අපි එයාව ලයිස්තුගත කරනවා right හරි එහෙනම් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව මේ වෙනකොට ආයෂා ටීචර්ගෙන් ක්වොලිෆයි වෙලා ඉන්න දරුවෝ කීප දෙනෙක්ව ඉස්සෙල්ලාම තෝරලා අරගෙන චෙක් කරලා බලමු right අප්සරා තෂිනි right ඒ දුවල දෙන්නව ඉන්නවා ෂෙනල් ෆර්නැන්ඩෝ පුතා ඉන්නවා right තව ගොඩක් අය ඉන්නවා තේරුණ අය 40කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා අපි යාලව ගන්නවා අද දවසේ යම් ප්‍රමාණයක් හෙට දවසේ තව ප්‍රමාණයක් ගන්නවා right එහෙනම් අපි බලමු අප්සරා තෂිනි දුවල දෙන්නගෙන් එක්කෙනෙක්ව අපි ක්වොලිෆයි කරලා බලමු Good evening, sir. Yes, good evening, Duwa. Right. Duwa kawuda Apsarada Tashinida? Apsara. Apsara. Okay, right. Hari. එහෙනම් මම ඉස්සෙල්ලාම බලනවා දුවගේ conjunctions පිළිබඳ දැනුම මොන වගේද කියලා. ඒ කියන්නේ පළවෙනි පාඩමයි conjunctions පාඩමයි දෙකම දන්නවා නම් විතරයි මේවට වඩා උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. right. එම නිසා මම තීරණය කළා ඔස්ට්‍රේලියාවට යන්න. උසස් ස්පෙලිං පස්සේ. Therefore, I decided to go Australia after. Very good. Therefore, I decided. තීරණය කළා ඉවර නිසා decided to go to Australia after A level. නමුත් ඇය මහන්සි වී වැඩ කරන්නේ නැහැ විභාගයේ සඳහා. මහන්සි වී වැඩ කරනට work hard. But she doesn't work hard for exam. Yes, but she doesn't work hard for the exam. අන්න ඒකයි මම ෆෝන් එක ආන්සර් කළේ නැත්තේ. අන්න ඒකයි මම ෆෝන් එක ආන්සර් කළේ නැත්තේ. That's why I didn't answer the call. That's why I didn't answer the phone. අන්න එතකොටයි මම ඔයාව Facebook වල දැක්කේ. අන්න එතකොටයි මම ඔයාව Facebook වල දැක්කේ. That's when I saw you on the Facebook. That's when I saw you on Facebook. ඉතාම හොඳයි. මේ වෙනකොට නම් 100න් 100 මට්ටමේ ඉඳී කියන බලාපොරොත්තුවක් අපිට තියෙනවා උත්තර දෙන විදිහට. අපි බලමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. මම ගෙදර ඉන්නකොට When I am at home. Very good. When I am at home. තාත්තා ගෙදර ඉන්න නිසා. As father at home. ඔන්න වැඩේ වරන්. Father is at home. As father is at home. ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්නට අවශ්‍ය නම් If you want to learn English. If you want to learn English. ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් If you can speak English. If you can speak English. ඔයා මට උදව් කරන්නේ නැතිනම් ඔන්න ටිකක් advanced grammar. Unless you help me. Very good. Unless you help me. Unless you don't එහෙම කියන්න බෑ. Very good. Unless you help me. ඔයා දක්ෂ ගැහැණු ළමයෙක් වුණ පමණින් ඔයා දක්ෂ ගැහැණු ළමයෙක් වුණ පළියට Just because you are a clever girl.
just because you are a clever girl. බැරි වෙලාවත් තාත්තා බැන්නොත් බනිනවට blame. In case father blames. S දැම්මද දුව? Oh, sir. Okay, yes, very good. In case father blames. මම ටීවී බලමින් ඉන්න අතරතුරේ While I am watching TV, while I am watching TV. ඔයාට හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා උවද? though you have a good English knowledge. Though you have a good English knowledge. Very good. ඉතාම හොඳයි. ඔන්න ඒ කොටස නම් CN CI දැනට. right? අපි බලමු sentence patterns. ඒ කියන්නේ ඔයාට intermediate grammar සහ advanced grammar වලින් වාක්‍ය ගොඩනගලා කතා කරන්න පුළුවන්ද කියලා අපි check කරලා බලමු. right? මම මේ දවස්වල මහන්සි වී වැඩ කරමින් ඉන්නවා විභාගයේ සඳහා. වැඩ කරමින් ඉන්නවා. I am working hard for my exam in these days. Yes, I am working hard for my exam these days. මම ඔයාගේ තාත්තව දැකලා තියෙනවා. parents meeting එකේදී. I have saw your father at the parents meeting. right, අන්න එතන නම් චූටි වැරද්දක් කරලා තියෙනවා. කමක් නැහැ. see so seen තුන්වෙනි තීරුව දුවට පාඩම් නැහැ වගේ. see වල තුන්වෙනි තීරුව seen. I have seen your father at the parents meeting. ඔයා සීගිරිය ගැන අහලා ඇති. ඔයා සීගිරිය ගැන අහලා ඇති. You might have heard about very good. හරියටම හරි. You might have heard about සීගිරිය. You might have heard about සීගිරිය. අම්මා උයමින් නැති. අම්මා කුස්සියේ උයමින් නැති. Mother is cooking at the kitchen. උයමින් ඇති. අපි හරියටම දන්නේ නැහැ. අවිනිශ්චිතයි. උයමින් ඇති. Mother may be cooking at the kitchen. Mother may be cooking in the kitchen. මට සිද්ධ වුණා තීරණය වෙනස් කරන්න. මට සිද්ධ වුණා. I had to change the decision. I had to change the decision. ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ දෙකක් තියෙනවා. There are two airports in Sri Lanka. There are two airports in Sri Lanka. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම කළ හැකි වසර 5ක් තුළ. It is possible to develop Sri Lanka within 2 years. It is possible to develop Sri Lanka within 5 years. මට අමාරුයි ඉරිදට පාටියට සහභාගී වෙන්න. I find it difficult to attend the party on Sunday. Yes. මම ඇඳ උඩ සිට පාඩම් කරන්න පුරුදුව සිටියා. මම ඇඳ උඩ පාඩම් කිරීමට පුරුදුව සිටියා. I was කමක් නෑ. එකයි බැරි වුණේ දුවට. I used to study on the bed. මම දන්නේ නැහැ තාත්තා ගෙදර ඉන්නවද නැද්ද කියලා. I don't know whether father is at home or not.
I don't know whether father is at home or not. ශ්‍රී ලංකාවේ World Cup එක දිනන්න පුළුවන් බව සක්සුදක්සේ පැහැදිලි. It is crystal clear that Sri Lankans can won the cricket match. It is crystal clear that Sri Lanka can win the World Cup. මගේ තාත්තට අමාරුයි මේ වෙලාවේ කාර් එකක් මිලදී ගන්න. මගේ තාත්තට අමාරුයි මේ වෙලාවේ කාර් එකක් මිලදී ගන්න. My father saya can plan वाक्य. මගේ තාත්තට අමාරුයි කාර් එකක් මිලදී ගන්න මේ වෙලාවේ. My father finds it difficult. Very good. My father finds a sound. My father finds it difficult to buy a car this time. වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනවශ්‍යයි කියලා මම හිතනවා. It is unnecessary to. කියලා මම හිතනවා. I think that it is unnecessary to consult a doctor. I think that it is unnecessary to consult a doctor. Okay, right. ඉතාම හොඳයි දුව. දුවට හොඳ ව්‍යාකරණ හැකියාවක් තියෙනවා. මම තව චූටි ඡේදයක් අහලා බලනවා. Right? Right. පොඩි ඡේදයක්. ඔයා දන්නවනේ. දුව ඉක්මනට කියන්න. ඔයා දන්නවනේ. You know. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. You know. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. My father is a businessman. My father is a businessman. My father is a businessman. ඒ වගේම And also ඔහුට නිතරම විදේශගත වෙන්න සිද්ධ වෙනවා. he has to go abroad Always. always. ඒ ඇයි කියනවා නම් Because මගේ තාත්තා ජපානයෙන් වාහන ස්පෙයා පාර්ට්ස් ඉම්පෝර්ට් කරනවා. saya කියන්න පුළුවන්ද? මගේ තාත්තා ජපානයෙන් වාහන අමතර කොටස් ආනයනය කරනවා, ඉම්පෝර්ට් කරනවා. My father imports Yes. වාහන අමතර කොටස්. vehicle ස්පෙයා පාර්ට්ස්. spare parts from Japan. My father imports vehicle spare parts from Japan. එම නිසා මගේ තාත්තා ගොඩක් කාර්ය බහුලයි. Therefore, my father is busy. Therefore my father is very busy. මට හැඟෙන විදිහට As I feel, මගේ තාත්තට නොහැකි parents meeting එකට සහභාගී වෙන්න. my father is unable to. මට හැඟෙන විදිහට As I feel, my father is unable to attend the parents meeting. Okay, right, very good. ඉතාම හොඳයි දුව. ඔන්න මම එවෙලට හිතන මට මගේ හිතට ආව දේවල් තමයි ඔයාගෙන් ඇහුවේ. ඔහොම ඡේදයක් අපි කොහෙවත් ඔයාගේ පොතක ලියා ගන්න දීලා කටපාඩම් කරවලා එහෙම කිසිම දෙයක් කරලා නැහැ. මේ දැන් ඇහුවා, මේ දැන් ඔයා උත්තර දුන්නා. ඔයාට හොඳ ව්‍යාකරණ හැකියාවක් තියෙනවා, හොඳ පුහුණුවක් තියෙනවා. මෙන්න මේ වේගෙන් වාක්‍ය ගොඩනැගීමේ හැකියාව තියෙනවා. අපි ආව 100% ක්වොලිෆිකේෂන් එක ඔයාට ලබා දෙනවා. Thank you, sir. right, හරි. ක්ලැප් එකක් දෙන්න. ඉතාම හොඳ මට්ටමක කරුවේ. right, දුවගේ අම්මා හරි තාත්තා හරි ඉන්නවද ළඟ? Oh, sir. right, හරි. අපි අම්මත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු. Good evening, sir. Yes, good evening, Miss. Miss के දුවට හොඳ හැකියාවක් තියෙනවා. මම හිතට මගේ හිතට එන අදහස එයා ඉංග්‍රීසි වලින් එවලේ ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නනවා. ඔය අපි කතා කරපු වාක්‍ය කොහෙවත් පොත්වල ලියලා කටපාඩම් කරවලා නෙමෙයි ඔය. එවලෙට මම ඇහුවේ, එවලෙට එයා උත්තර දුන්නේ. ඔව් ඇත්ත සර් මම අහගෙන හිටියේ මම ගොඩක් දුරට එයාලා ක්ලාස් වලට සම්බන්ධ වෙන දාවට නිතරම වගේ ඉන්නවා ළඟට වෙලා.
ඇත්තටම සර් මේ ගොඩාක් සතුටුයි. අහම්බෙන් තමයි මේ සර්ලගේ කෝස් එකට ජොයින් වෙන්න හම්බුනේ. මේ තවදුරටත් ඉදිරියට මෙයාලගේ ඉංග්‍රීසි දැනුම තව වර්ධනය කරගන්න අවස්ථාව ලබා දෙන්න කියලා සර්ගෙන් ඉල්ලා සිටිනවා. හරි බොහොම ස්තුතියි. හරි එහෙනම් මිස් ගෙදුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි සර් ඉදිරියට අධ්‍යාපන කටයුතු කරන්නේ 6 පන්තියේ ඉඳලා. හරි. ඒක ගොඩක් හොඳයි. ඔව් බය නැතුව කරගෙන යන්න. ඕකේ රයිට්. හරි එහෙනම් බොහොම ස්තුතියි මිස්. රයිට්. හරි ඊළඟට අපි අවස්ථාව දෙනවා එහෙනම් පුතේකට Shenal පුතා Shenal Fernando. Good evening, sir. Yes, good evening පුතා. right. හරි මම වාගෙන් කෙලින්ම ඡේද වලට යනවා. right. sorry conjunctions ටික බලලා කෙලින්ම ඡේදයකට යනවා. right. එම නිසා ඒ ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැහැ. Therefore, she doesn't use a phone. Therefore she doesn't use a phone. නමුත් මම SIM එක වෙනස් කළේ නැහැ. But I didn't change the SIM. අන්න ඒකයි අය කැනඩාවේ ජීවත් වෙන්නේ. That's why she lives in Canada. මම අද busy නිසා. As I am busy today. As I am busy today. ඔයා busy නම්. If you busy. හොඳට බලන්න. If you busy today. වැරදි පුතා. Sir, I කියන්න පුළුවන්ද? ඔබ කාර්යබහුල නම්. If you busy. වැරදි. කාර්යබහුලයි කියන්නේ ලක්ෂණයක්. If you are busy. If you are busy. තාත්තා කාර්යය පදවන විට. When father is drive car. ඔන්න පුතාට නම් වැඩේ. When father drives the car. ඇහුන්නේ ආයි කියන්න. When father drives the car. අන්න when father drives තාත්තා ක්‍රියාවක් මේක. ක්‍රියාපදත් එක්ක ඔය ඇම්මීසා පද ගාවන්න එපා කවදාවත්. ඊසෙන්න බෑ කීයටවත්. When my father drives the car. ඔයා පොහොසත් ළමෙක් වුණත්. Though you are rich. Though you are rich. You are a rich boy, rich child. ඔයා ඉංග්‍රීසියෙන් කතා කරන විට. When you speak in English. මම ලන්ච් එක ගනිමින් ඉන්න අතරතුරේ. While I am getting my lunch. මගේ best friend කියන පළියට. Just because my friend asks. Yes, just because my best friend asks. නැත්නම් best friend says. ඔයා මගේ හොඳම යහළුවා වුවද? Though you are my best friend. Though you are my best friend. අන්න ඒ දේ තමයි ඔයාට තේරුම් ගන්න බැරි. That's what you can't understand. That's what you can't understand. අන්න එතන තමයි මං ගේ හදන්න කැමති. That's where I like to build my house. That's where I like to build my house. Okay, right, very good. පුතත් ගොඩක් හොඳයි. අවසාන එක ඒකෙන් අහන ඔයා මට උදව් කරන්නේ නැත්නම්. Unless you help me. Yes, unless you help me. Okay, right. මම දැන් කෙලිම පුතත් එක්ක ලොකු වාක්‍යවලට යනවා. right? ඡේදයකට යනවා. ඔයා දන්නවනේ. You know. මම ඉංග්‍රීසි බැංක් ඔන්ලයින් පාඨමාලාව හදාරමින් ඉන්නවා. I am following English Bank online class. Yes, මට මතක විදියට මම මේ පාඨමාලාව මාස 4ක් තිස්සේ හදාරමින් ඉඳලා තියෙනවා. I have been learning this online class with about 3 months. Yes, නැත්නම් 4 months. මට මතක විදිහට As I remember. අපි මේ පාඨමාලාව ආරම්භ කළා මාර්තු මාසයේ. We started this class. කරලා ඉවරයි. We had started this class on March. Okay, right. එහෙමත් කමන්නේ. එහෙමත් හරි. නැත්නම් we started this class in March. නමුත් But අපිට සිද්ධ වුණා ක්ලාස් එක අතරමඟ නතර කරන්න විදුලි කප්පාදුව හේතු කොටගෙන. But we had to stop this class due to COVID-19. Yes, so we had to stop this class due to power cut. Okay, right. නමුත්
Ayosha teacher අපට හොඳින් උගන්වලා තියෙනවා. ISMS taught us well. උගන්වලා තියෙනවා. ISA teacher has taught us well. Ayosha teacher has taught us well. ඇය අවංකවම ඇය හොඳින් උගන්වනවා. To be honest, she's taught us well, teach us well. ආය කියන්න පුතා. To be honest, ISA teacher teach us well. Yes, Ayosha teacher teach නම් නෙමේ teach. To be honest, Ayosha teacher teach us well. එහි ප්‍රතිඵලයක් ලෙස As a result, දැන් ඉංග්‍රීසි වාක්‍ය හදන්න පුළුවන්. මොකක්ද sir? මට දැන් ඉංග්‍රීසි වාක්‍ය හදන්න පුළුවන්. I can make English sentences. ඒ වගේම and also මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ටිකක්. Little I can English. speak English a little. Yes, I can speak English a little. නැත්නම් I can speak little English. එම නිසා Therefore, මට ගොඩක් සතුටුයි. I am very happy. I am very happy. ඒ වගේම And also, මගේ තාත්තා තෘප්තිමත්. මගේ දැනුම ගැන. my father is satisfied with my English. Very knowledge. good. හරියටම හරි. My father is satisfied with on with කියලා සාමාන්‍ය SMS කෙනෙක්ට ඔකට දාන්න බෑ. ගොඩාක් අය දාන්නේ about කියලා. About දැම්මොත් වැරදි. පුතා with කියලාම දැම්මා. And also my father is satisfied with my knowledge. සමහර විට maybe නැත්නම් perhaps අද මගේ මේ පන්ති අවසාන දවස වේවි. Today, this is my last online class. වේවි. This will be my last online class. Yes, this will be my last day in this class. AI කියනවා නම්. And also, නෑ AI කියනවා නම්. because වාසලස අද අපේ දැනුම චෙක් කරන්නයි යන්නේ. Vasala sir is going to check our knowledge. වාසලස is going to check our knowledge today. බැරි වෙලාවත් මං pass වුණොත්. In case I pass. Yes, in case I pass මට මේ class එකෙන් log out වෙන්න සිද්ධ වෙනවා. I have to log out this class. සිද්ධ වෙනවා. I have to log out this class. I have to log out this class. Okay, right, very good. ඉතාම හොඳයි. පුතාවත් අපි 100%න් චූටි වරදක් දෙකක් වුණාට කමන්නේ. ඒවත් ඔයා නිවැරදි කළානේ. මම වැරදි කිව්ව ගමන් නිවැරදි කරපු නිසා අපි ඔයාට 100% qualification එක ලබා දෙනවා. Thank you sir. Yes, හරි. පුතාගෙත් කවුරු හරි ඉන්නවද වැඩි හිටියෙක් ළඟ? නෑ sir දැන් නෑ. Okay, right. එහෙනම් තාත්තට අම්මට කියන්න ඔයාගේ දැනුම check කරා. සියල්ලටම ඉතාම හොඳින් උත්තර දුන්නා. සර් ඒ වෙලට හිතලා ඇහුවේ ඔයා ඒ සර් කියපු ඔක්කොම දේවල් ඉංග්‍රීසි වලින් නිවැරදිව කිව්වා. ඔයාගේ දැනුම 100% මට්ටමේ තියෙනවා කියලා අද ඔයාව qualify කරා කියලා කියන්නේ. Hi sir. Okay, yes, right. හරි. එහෙනම් අපි ඊළඟට අවස්ථාව දෙන්නේ තෙනුකි ක්ලැප් එකක් දෙන්නේ පුතාට ඉතාම හොඳ දක්ෂ දරුවෙක්. right? තෙනුකි Winhara. Good evening, sir. Yes, good evening, dear. Right. අපි බලමු. conjunctions check කරලා බලමු, right? මම ඉංග්‍රීසි ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට යනවා. I learned English after Australia. Go to Australia. Oh, සහලාන උගන්වලා තියෙන්නේ. I learned English and I go to Australia. I learn English and I කියලා කියන්න එපා. එක සැරයක් කිව්වොත් ඇති. I learn English and go to Australia.
right? ඉංග්‍රීසි සහ දෙමළ වැදගත් වේවි. English and Tamil is important. වැදගත් වේවි. Will be important. English and Tamil will be important. කසුණු යමලුයි අබයාලු. bosom friends. Cousin and Amal are bosom friends. Yes, කසුණ නමල්ලා bosom friends. නමුත් මං ඔයත් එක්ක තරහයි. But I am angry with you. But I am angry with you. එම නිසා මම homework complete කළේ නැහැ. Therefore, I don't complete my homework. කළේ නැහැ. I didn't complete my homework. Therefore, I didn't complete my homework. ඇය කැනඩාවේ ජීවත් වෙනවා නම්. If she lives in Canada. If she lives in Canada. මම online ඉන්න වෙලාවට. I am on online. විට කොට වෙලාවට. When I online. When I am online. When I am online. When I am online. ඔයා ඉංග්‍රීසි කතා කරන විට. When you speak English. I can do. When you speak English. When you speak English දුවට චුට්ටක් කර කට ඇරපු ගමන් ඈමීසා දාන පොඩි අවුලක් තියෙනව නේද? ඒක භයානක ලෙඩක් ඉංග්‍රීසි වලදී, right? කට ඇරපු ගමන් ඈමීසා එනවනම් ප්‍රශ්නයක්. එහෙම ඉන්නේ නැහැ. ඈමීසා එන්නේ ක්‍රියාපද රහිත නම් විතරමයි. ඒ අය කියනවා නම් මම ඉංග්‍රීසි බෑන්ක් ක්ලාස් එකට ඇටෙන්ඩ් වුණා. Therefore, I attend the English ඒ bank කියනවා නම් because I attend English Bank Academy. Because I attended the English Bank Academy. බැරි වෙලාවත් ඔයා විභාගේ ෆේල් වුණොත්. In case you are fail the exam. ෆේල් කියන්නේ ක්‍රියාවක්. In case you fail the exam. In case you fail the exam. ඔයා මගේ සහෝදරිය වුණ පමණින්. Just because you are my sister. Just because you are my sister. ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුවත්. Though you can speak English. Though you can speak English. මම ඕලෙවල් විභාගය සඳහා සූදානම් වෙමින් ඉන්න අතරතුරේ සූදානම් වෙනකොට get ready. While I get ready to for the O-level exam. සූදානම් වෙමින් ඉන්න අතරතුරේ. While I getting ready for O-level exam. While I am getting ready for the O-level exam. අන්න එතකොට ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. That's when you can you can learn English. අන්න එහෙමයි මම ඉංග්‍රීසි improve කරගත්තේ. That's how I improve my English. That's how I improved my English. අන්න එතනදී ඔහු අනතුරකට මුහුණ දුන්නේ. That's where he faced with an accident. That's where he faced with an accident. Okay, right, very good. දුවගේ දැනුම සතුටුදායක මට්ටමක තියෙනවා. 90% විතර මට්ටමේ තියෙනවා. right? 100යි නෙමෙයි. 90% මට්ටමේ තියෙනවා. ඊට පස්සේ මම දුවත් එක්ක ඔන්න පොඩි ඡේදයක් කරගෙන යනවා. අපි දැන් මෙච්චර දවස් අයෂා ටීචර්ත් එක්ක ඡේද ලිව්වනේ. මාත් එක්ක දැන් ඔයාලා ඡේද ලියන්නේ. මං කියන වේගෙට ඔයාලා ඉංග්‍රීසි වලින් කියනවා. මං සිංහලෙන් කියනවා ඔයාලා ඉංග්‍රීසි වලින් කියනවා. ඒ තරම් knowledge එකක් ඕගොල්ලන්ට දැන් තියෙනවා. Okay, right. හරි. කියන්න බලන්න. ඔයා දන්නවනේ. You know. මගේ අම්මා බැංක කෙනෙක්.
My mother is a banker. My mother is a banker. ඇය HNB බැංක් එකේ වැඩ කරමින් ඉඳලා තියෙන අවුරුදු 10ක් තිස්සේ. She had been වැඩ කරමින් ඉඳලා තියෙනවා. she has been working in HNB Bank අවුරුදු 10ක් තිස්සේ. since 10 years. For 10 years. She has been working at HNB for 10 years. එම නිසා Therefore, ඇය ප්‍රොමෝෂන් එකක් ගන්න යන්නේ. she has to get promotion. ගන්න යන්නේ. She has to go and get promotion. ගන්න සිද්ධ වෙනව නෙමේ. හරි කමන්නේ ඒක කියන්න අමාරු ඇති. ඒක ටිකක් අමාරුයි. අපි උගන්නලා නැතුව ඇති ආයිෂා ටීචර්. මගේ අම්මා ප්‍රොමෝෂන් එකක් ගනීවි. My mother will get promotion. My mother will get a promotion. ඇය ප්‍රොමෝෂන් එකක් ගනීවි. කළමනාකරු හැටියට. She will get promotion as manager. She will get a promotion as a manager. ඔයා දන්නවනේ. You know, මට ලොකු හීනයක් තියෙනවා. I have big dream. I have a big dream. මටත් අවශ්‍යයි බැංක කෙනෙක් වෙන්න. I want to be a banker. Yes, හැබැයි මටත් හල්ත යන්න. I also want to be a manager. I also want to be a banker. ඒ ඇයි කියනවා නම් Because මම බැංක් එකක වැඩ කරනවා නම් if I work in the bank, මට ලේසි හොඳ සැලරි එකක් ලබා ගන්න, satisfactory සැලරි එකක් ලබා ගන්න. I find it easy to ලබා ගන්න. get the satisfactory wage වේතනයක්, සතුරුදායක වේතනයක්. satisfactory wage නැත්නම් salary. අන්න ඒකයි. that's how. අන්න That's- ඒකයි. That's why මම තීරණය කරලා තියෙන්නේ I have තීරණය කරලා තියෙනවා. I have decided to බැංකින් කෝස් එකක් හදාරන්න. follow the banking course. That's why I have decided to follow a banking course. මට බැංකින් කෝස් එකක් හදාරන්නට අවශ්‍ය නම් If you want follow the banking course, if I want to follow a banking course මට පළමුවෙන් A level අවසන් කරන්න සිද්ධ වෙනවා. first I have to අවසන් කරනවා. Finish. Finish. First I have to finish my A level exam. එහෙම නැත්නම් Otherwise, මට බෑ බැංකින් කෝස් එකක් සඳහා ලියාපදිංචි වෙන්න. I can't ලියාපදිංචි වෙනවට හරි ලේසි වචනයක්. Register. I can't register to banking course. Yes, I can't register myself. I can't register myself for a banking course. එම නිසා Therefore, A level වලින් පස්සේ මම banking course එකක් හදාරමින් ඉඳීවි. I will හදාරමින් ඉඳීවි. I will be හදාරමින් I will be following banking course after my
A level. I will be following a banking course after my A level. අන්න එහෙමයි මට මගේ සිහිනේ යථාර්ථයක් කරගන්න පුළුවන් වෙන්නේ. That's how I got to give it. Yes, අන්න එහෙමයි. That's how මට මගේ සිහිනේ යථාර්ථයක් කරගන්න පුළුවන් වෙන්නේ. I can materialize my dream. Very good. That's how I can materialize my dream. ඊටම හොඳයි. 290 මට්ටමේ ඉන්නවා. right මම 90යි කියන අර ටිකක් සහිත රහිත වල චූටි පොඩි ප්‍රශ්නයක් කරගත්තානේ මුලින්. ඒ නිසා තමයි 90 කියලා කියන්නේ right. හරි. නමුත් 90 කියන්නේ ගොඩාක් සතුටුදායක මට්ටමක්. right. දුවට මොකද හිතෙන්නේ වගේ අම්මා තාත්තා කවුරු හරි ළඟ ඉන්නවද? එයාලට සතුටුයිද? ඉන්නවා sir. right. හරි. ඉන්න අම්මට හරි තාත්තට හරි කියන්න පොඩ්ඩක් අපිට එක කතා කරන්න කියලා. ඔව් අම්මට ඉන්නේ තාත්තට ඉන්නේ දුව. අම්මා ඉන්නේ sir. හරි හරි. මිස් කියන්න මිස් බලාගෙන හිටියද දුව උත්තර දෙන විදිහ? ඔව් සර් බලාගෙන හිටියා. yes දුවගේ පොතේ ඔය මම එයාත් එක්ක කතා කරපු කිසිම දෙයක් කොහෙවත් ලියලා තියෙනවද කියලා බලන්න. ඒ විදිහේ වාක්‍ය කොහෙවත් ලියලා අපි ඡේද ප්‍රැක්ටිස් කරලා කටපාඩම් කරවලා නෙමෙයි මේ ඒ වචන නම් අපි දීලා තියෙනවා. වචන උගන්වන්න නැතුව කතා කරවන්න බෑනේ. වචන දීලා තියෙනවා. ඔය මං අහපු ඒවා එහෙම ඡේදයක් කවදාවත් ඔය පොතක දීලා නැහැ. මං මේ වෙලාවේ ඇහුවේ. සතුට වෙන්න පුළුවන්ද මිස්ටර්? සර් සෑහෙන සතුටුයි මේ සර්ලටත් පින් අපිට ඇහෙන්නේ නැහැ එච්චර. සර්ලටත් පින් මේ වගේ මේ වැඩසටහනක් කරනවට මේ වගේ මේ සුළු මුදලකට ළමයි සෑහෙන දියුණුවක් තියෙනවා ඒකෙන්. Okay right miss. මිස්ලා කොහෙද ගම? අපි හොරණ. right okay very good. හරි මිස් අපිට එහෙනම් බොහොම දුව ඊටාම සාර්ථක වුණ පාඨමාලාව අවසන් කරන මට්ටමට ඇවිල්ලා ඉන්නවා. right. thank you. හරි මිස් හරි. හරි ඊළඟට අපි අවස්ථාව දෙනවා මන්දාරි. හරි දුවට. Good evening, sir. good evening දුව. right. ඔයාට මාව ඇහෙනවද? Can you hear me? yes can you hear me? මට ඔයාව ඇහෙන්නේ නැහැ. මොකද sir? මට ඔයාව ඇහෙන්නේ නැහැ. I can't hear you ඒ ඇයි කියනවා නම් because මගේ සිග්නල් weak. මගේ සිග්නල් weak. සිග්නල් දුර්වලයි. my signal is poor. my signal is poor. ඔයා දන්නවනේ You know, මම ජීවත් වෙන්නේ ග්‍රාමීය පළාතක rural area. I live in rural area. I live in a rural area. එම නිසා Therefore, අපිට ප්‍රමාණවත් පහසුකම් නැහැ. facilities enough facilities නැහැ. we haven't enough facility. හොඳට බලන්න ඔහොම haven't කියලා කියන්න අපි උගන්වලා තියෙනවද? We aren't. වැරදිදුව කෝ අපිට තියෙනවා අපිට නැහැ කියලා කියන්න අපි හොඳට උගන්වලා ප්‍රැක්ටිස් කරලා තියෙනවනේ. we don't have enough facilities. එහි ප්‍රතිඵලයක් ලෙස as a result අපි හැමදාම අභියෝග වලට මුහුණ දෙමින් ඉන්නවා. නෑ දුෂ්කරතා වලට මුහුණ දෙමින් ඉන්නවා. දුෂ්කරතා වලට කියන difficulties අපි මුහුණ දෙමින් ඉන්නවා දුෂ්කරතා වලට. සිංහල වාක්‍යය අයිමත් කියන්න පුළුවන්ද? අපි මුහුණ දෙමින් ඉන්නවා දුෂ්කරතා වලට. We are facing difficulties. We are facing difficulties every day. නමුත් but ඔබට ජීවිතේ ජය ගැනීමට අවශ්‍ය නම් if you want to ජීවිතේ ජය ගන්නවට if you want to win
win your life. Yes, if you want to win your life. ඔයාට හිත හදා ගන්න වෙනවා. හිත හදා ගන්න make up your mind. ඔයාට සිද්ධ වෙනවා හිත හදා ගන්න. You have to make up your mind. You have to make up your mind. මම සීනදාකි මින්නිදලා තියෙනවා වෛද්‍යවරියක් වෙන්න. I have been dreaming to be a doctor, නමුත් ඒ අමාරු වැඩක්. but it's difficult task. But it is a difficult task. But it is a difficult task. කෙසේ වෙතත්. මොකද sir? කෙසේ වෙතත්. However, මම මගේ උපරිම උත්සාහ කරමින් ඉන්නවා. මගේ සිහිනය යථාර්ථයක් කරගන්න. I am trying my best to make my dream a reality. Very good. I am trying my best. බලන්න හරි ලස්සන වාක්‍ය. ඊටම නිවැරදි. I am trying my best to make my dream a reality. මගේ අම්මත් මට ගොඩක් උදව් කරනවා. My mother also helps me. My mother also helps me. මගේ අම්මා විතරක් නෙමේ තාත්තත් මට උදව් කරනවා. Not only my mother, but also my father helps me. Not only my mother but also my father helps me. ඔහු දැනටමත් තීරණය කරලා තියෙනවා. මොකද sir? ඔහු දැනට තීරණය කරලා තියෙනවා. He had decided to දැනටමත් ලා තියෙනවා. he had been දැනටමත් ලා තියෙනවා කියලා මතක නැද්ද? he has already decided to ආයෙ කියන මට ඇහුන්නේ නැදුව. He has already decided to very good. උත්තරේ හරි. He has already decided to මට විදේශ අධ්‍යාපනයක් ලබා දෙන්න. Foreign education. දෙනවා. Give me a foreign education. Very good. My father has already decided to give me a foreign education. නමුත් But මගේ තාත්තට අමාරුයි මුදල් ආයෝජනය කරන්න. my father finds it difficult to මුදල් ආයෝජනය කරනවට sir. ආයෝජනය කරනවට invest. But my father finds it difficult to invest money. Yes, but my father finds it difficult to invest money. ඒ ඇයි කියනවා නම් Because ඔහු කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයෙක්. Small scale businessman. he is a small scale businessman. Yes. නමුත් But මගේ තාත්තා give up කරන්නේ නැහැ. අත්හරින්නේ නැහැ. my father gives up. ආයෙ කියනද මගේ තාත්තා අත්හරින්නේ නැහැ. give up කරන්නේ නැහැ. උත්සාහය අත්හරින්නේ නැහැ. My father gives up. අත්හරින්නේ නැහැ. My father doesn't give up. My father doesn't give up. My father doesn't give up. මට හැඟෙන විදිහට As I feel, මගේ තාත්තට පුළුවන් වේවි මාව ඔස්ට්‍රේලියාවට යවන්න. my father පුළුවන් වේවි. my father will be
My father will be go abroad me. My father will be able on able කියන වචනේ දුවට බැරි වුණා නේද? My father will be able to send me to Australia. ඔයා දන්නවනේ You know, ඔස්ට්‍රේලියාව සංවර්ධිත රටක් බව හැමෝම දන්නා කරුණක්. it's a well-known fact that Australia is a developed country. It's a well-known fact that Australia is a developed country. අන්න ඒකයි මගේ තාත්තා තීරණය කරලා තියෙන්නේ මාව ඔස්ට්‍රේලියාවට යවන්න. My father has decided to send me Australia. Very good. That's why my father has decided to send me to Australia. Okay, right, very good. දුව හොඳයි. 85න් අපි දුවව qualify කරනවා. 85 කියන්නේ හොඳ මට්ටමක්. right? අපේ ඉස්කෝලේ නම් අපිව පාස් කරන්නේ 100ට ලකුණු 75න් තමයි ඒ එකක් හම්බ වෙන්නේ. right? හැබැයි අපේ 175 කියන්නේ fail. දුව ඉන්නවා 85 මට්ටමේ. right? ගොඩක් ඉහළ මට්ටමක්. දුවට සතුටුයිද? ඔයා එනකොට ඉංග්‍රීසි බෑන්ක් ජොයින් වෙනකොට ඔය මට්ටමේ හිටියද? ජොයින් වුණාට පස්සේ ඔය මට්ටමට වර්ධනය වුණාද? Join වුණාට පස්සේ. Okay, right. හරි. දුවට සතුටු වෙන්න පුළුවන් නේද අවංකවම? ඔව් sir. Okay, right. Very good. දුවගේ ගම කොහෙද? අම්බලන්තට. Okay, right. Very good. බලන්න අපි ඉංග්‍රීසි බෑන්ක් එක තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. මම මේ දැන් උගන්වන්නෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඳලා. right. ඔය අම්බලන්ගොඩ ගොඩාක් ඈත. ඉතින් අපිට සතුටුයි අපේ සර්විස් එක ඔයගොල්ලන්ට ලබා දෙන්න පුළුවන් වුණ එක ගැන. right. okay, right. හරි. එහෙනම් දුව ඔන්න අපි පාඨමාලාවෙන් ඔයාට දැන් අවසන් වෙන්න අවස්ථාව තියෙනවා. ඔයා 85න් මේ පාඨමාලාව qualify වෙනවා. right. okay, so ආගේ අම්මා හරි තාත්තා හරි කැමති නම් කතා කරන්න පුළුවන්. මේ වෙලාවට. okay, yes. හරි. හරි. එහෙනම් අපි ඊළඟ අවස්ථාව දෙනවා සදීෂ නිම්සර පුතාට. Good evening, sir. yes, good evening පුතා. ඔයා ගෙදරද ඉන්නේ? Are you at home? are you at home? කනගාටුයි. Sorry, මම අද ඉන්නේ පන්සලේ. I am in the temple today. I am in the temple today. ඒ ඇයි කියනවා නම්? Because අද පොයේ දවසක්. today is a poor day. Today is a poor day. එම නිසා Therefore, මගේ අත්තම්මා සිල් අරගෙන සිල් ගන්නවට observe සිල් මගේ අත්තම්මා සිල් අරගෙන තියෙනවා. my grandma has my grandma observed seal. ලා තියෙනවා. දැන් ඔයා කිව්වා හරි. My grandma has observed seal. very good. my grandma has observed සිල්. මම ආවා අත්තම්මව බලන්න පන්සලට. I came to visit grandma to the temple yes. ඒ ඇයි කියනවා නම්? because ඇය ටෝච් එක අමතක කරලා තිබුණා ගෙදර. she had forgotten the torch at home. yes. ඇය රැට පන්සලේ ඉන්නකොට When she is at the temple, at night ටෝච් එකක් පාවිච්චි කිරීම අවශ්‍යයි. it's necessary to use a torch. yes. ඔයා දන්නවනේ You know, එක එක ජාතියේ සර්පයෝ ඉන්නවා රැට. there are various type of snakes at night. at night. yes. මම මගේ අච්චමට ගොඩක් ආදරෙයි. I love my grandma a lot. අන්න ඒකයි මම පන්සලට ආවේ. මම ටෝච් එක පන්සලට අරගෙන ආවේ. That's why
I take the torch to the temple. I brought the torch to the temple. ඔයා දන්නවද? ඔයා කවදා හරි අහලා තියෙනවද? මංගලගල ආරණ්‍ය සේනාසනය ගැන? Have you ever heard about Mangalagala Senasana? Yes, Mangalagala monastery. Right? ඒ අපේ පන්සලේ නමයි. It's the name of our temple. Yes, that's the name of our temple. අපේ ලොකු හාමුදුරුවෝ මාව දන්නවා. ලොකු හාමුදුරුවන්ට කියනවා chief incumbent there. මොකද්ද sir? අපේ ලොකු හාමුදුරුවෝ මාව දන්නවා. ලොකු හාමුදුරන්ට මොකද්ද කියන්නේ? chief incumbent there. Chief incumbent there knows me. Very good. Chief incumbent there knows me. Very good. knows කියලාම පුතා කිව්වා. knows me. ඔහු මට ආරාධනා කළා. He invited me. He invited me. ඔහු මට පැහැදිලි කළා දහම් කරුණු. පැහැදිලි කරනට මොකක්ද sir පැහැදිලි කියන්නේ? කරන explain. He explained me ධම්ම facts. Dhamma facts. ධම්ම facts. ස්වාමින් වහන්සේ 7:30ට ධර්මයේ දේශනා කරන්නයි ඉන්නේ. Thero is going to ධර්මයේ දේශනා කරන preach ධම්ම. bring Dhamma at 8:30. Yes, එම නිසා Therefore, මම ගෙදර යන්නේ නැහැ දැම්මම. I don't go to house. I don't go home now itself. මම ගොඩක් ආසයි ධර්ම දේශනාවලට සවන් දෙන්න. I adore hearing ධම්ම Dhamma. sermons. I adore listening to Dhamma sermons. Right? Okay, right. ඔයාට ඇහෙනවද පිරිත් දේශනය ඇහෙනවද? පිරිත් chanting එක ඔයාට ඇහෙනවද? Can you hear the Pirit chanting? Yes, can you hear the පිරිත් chanting? අන්න ඒකයි මම ඔයාට කිව්වේ මම පන්සලේ ඉන්නේ කියලා. That's why I told you I am in the temple. Very good. ඉතාම හොඳයි. ඔන්න පුතාට හොඳ හැකියාවක් තියෙනවා. අපි මෙච්චර කල් ඔය වගේ ඡේද ලිව්ව එකයි කළේ. හැබැයි දැන් ඔන්න ඕගොල්ලෝ දන්නේම නැතුව ලියන්න නැතුව කියන්න පුළුවන්ද බැරිද? පුළුවන් sir. කොහොම ඡේදයක් කවදාවත් ඔයාගේ පොතක ලියලා තියෙනවද? No sir. Yes. මේ මම දැන් ඔයාගේ ඔය ඔයාලගේ ගෙදරින් අපිට පොඩි පිරිත් සද්දයක් වගේ ඇහෙනවා. Yes sir. හරි කවි බණ හරි. අන්න ඒ නිසා තමයි මම ඒ ගැන කතා කරේ. Okay, yes. හරි. පුතා ඉන්නවා 100% මට්ටමේ ඉන්නවා. ඔයාගේ ගෙදර කවුරු හරි ඉන්නවද වැඩිහිටියෙක් මේ වෙලාවේ? No sir. Okay, right. හරි. එහෙනම් ඉතින් ඔයා කියන්න අම්මට තාත්තට මෙහෙමයි වාසරස මාව චෙක් කළා 100% මට්ටමේ මම ඉන්නවා කියලා කිව්වා කියලා අම්මට තාත්තට කියන්න. Right? Okay sir. Okay, අපි උත්සාහ කරනවා මේ අද දවසේ රෙකෝඩින් එක වීඩියෝ එක රෙකෝඩ් කරලා ඕගොල්ලන්ගේ group එකට දාන්න. එතකොට ඔයාලගේ අම්මලාට බලා ගන්න අවස්ථාවක් තියෙනවා. Right? අපි එහෙම කරන්නම්. Okay sir. Okay. Good night. Right, okay, right. Good night. එහෙනම් ඔන්න පුතාගේ පාඨමාලාව අදින් අවසන් වෙනවා. නමුත් group වලින් leave වෙන්න එපා. English bank එකේ ඉදිරි පාඨමාලා පිළිබඳව අපි ඔයගොල්ලෝ දැනුවත් කරනවා. mobile application එකක් එනවා. mobile එකෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න system එකක් අපි හදනවා. ඒ නිසා ඔය group එකේ ඉන්න ඔහොමම right? Okay sir. Okay, yes, right. හරි ඊළඟ අපි අවස්ථාව දෙනවා නිකේෂ් sorry ඉන්නව නේද දුවෙක් right අපිට මුස්ලිම් දුවෙක්ද පුතෙක්ද නේ
yes දුව ඔයාගේ නම කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? Hafila. හාෆියා. okay right. හරි. එහෙනම් දුවත් එක මම ඔන්න ප්‍රැක්ටිස් කරනවා. ඔයා දන්නවනේ You know, මම මුස්ලිම් ගර්ල් කෙනෙක්. I am a Muslim girl, නමුත් but මම ඉගෙන ගනිමින් ඉන්නේ සිංහල මීඩියම් පාසලක. I am learning in a Sinhala medium school, ඒ වගේම and also මට විවිධ යාළුවෝ ඉන්නවා විවිධ විදිහේ යාළුවෝ ඉන්නවා පාසලේ. I have various type of friends. I have various type of friends in school. ඔවුන්ගෙන් ගොඩාක් අය Sinhalese. Most of them are Sinhalese. Most of them are Sinhalese. එම නිසා Therefore, මගේ සිංහල දැනුම ගොඩක් හොඳයි. සිංහල හැකියාව සිංහල ස්කිල් සිංහල language skill එක ගොඩක් හොඳයි. therefore my Sinhala skill is well. Yes, therefore my Sinhala language skill is really good. මට හැඟෙන විදිහට As I feel, මට භාෂා 3ක් කතා කරන්න පුළුවන්. I can speak 3 languages. I can speak 3 languages. මම පුංචි කාලේ ඉඳන් තමිල් කතා කරමින් ඉඳලා තියෙනවා. I have been speaking in Tamil since my childhood, ඒ වගේම and also මම සිංහල කතා කිරීම ආරම්භ කරලා තියෙනවා. මම සිංහල මීඩියම් ස්කූල් එකට ජොයින් වුණාට පස්සේ I have started to speak Sinhala when I am joined to a Sinhala medium school. Yes, I have started speaking in Sinhala when I joined a Sinhala medium school. මට හැඟෙන විදිහට මම ගොඩක් වාසනාවන්තයි. As I feel I am lucky. As I feel I am very lucky. මට පුළුවන් ආශ්‍රය කරන්න මුස්ලිම් යාළුවෝ, බුද්දිස් යාළුවෝ, කැතලික් යාළුවෝ. ආශ්‍රය කරනවා keep company with. I can keep company with Muslim Sinhala friends. Yes, I can keep company with Muslim friends, Sinhalese friends and Catholic friends. ඔයා කවදා හරි Chinese ඉගෙනගෙන තියෙනවද? Have you ever learned Chinese? Have you ever learned Chinese? එයි කියනවා නම් Because අනාගතයේදී අපිට Chinese ඉගෙන ගන්න සිද්ධ වේවි. we will have to learn Chinese in future. We will have to learn Chinese in the future. ඔයා දන්නවනේ You know, ශ්‍රී ලංකාව දැන් බංකොලොත් රටක්. Bankrupt country. Sri Lanka is a bankrupt country. ශ්‍රී ලංකාව චීනයෙන් ණය ගත්තා. ණය ගන්නවට get loans. Australia. Sri Lanka gets loan from China. Sri Lanka got loan from China. දැන් ශ්‍රී ලංකාවට නොහැකි ඒ ණය පියවන්න සෙටල් කරන්න නොහැකි. Sri Lanka is unable to පියවනවා සෙටල්. settle the loan now. එම නිසා Therefore, සමහර විට චීනය අපිව අල්ලා ගනීවි. අල්ල ගන්නවා යටත් කර ගන්නවා conquer. sometimes
China will conquer us. Yeah, some perhaps China will conquer us. අන්න ඒකයි මම කිව්වේ Chinese ඉගෙන ගැනීම අවශ්‍යයි කියලා. That's why I told it is important to learn Chinese. Yes, that's why I told you it was necessary to. අවශ්‍යයි කියලා necessary නැත්නම් important වා කිව්වත් හරි was necessary to learn Chinese. ඔබට Chinese කතා කරන්න පුළුවන් නම් if we can speak Chinese, අපිට ලේසි වේවි චීනයේ හොඳ රැකියාවක් ලබා ගන්න. we find it easy to get a good job in China. We will find it easy to get a good job in China. ඔයා දන්නවනේ. You know, ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයක් තියෙනවා. ඉන්ධන fuel crisis එකක් තියෙනවා. in Sri Lanka, there is a fuel crisis in Sri There is a Lanka, fuel crisis in Sri Lanka. ඒ වගේම and also ආර්ථික අර්බුදයක් තියෙනවා ශ්‍රී ලංකාවේ. there is a economic crisis in Sri There is an Lanka. economic crisis in Sri Lanka. එහි ප්‍රතිඵලයක් ලෙස As a result of that Of that- අපිට සිද්ධ වෙනවා ගොඩාක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න. difficulties වලට face කරන්න. we have to face lot of difficulties. Yes, we have to face lot of difficulties. ඕකරට ඉතාම හොඳයි. දුක අමාරු දේවල් බොහොම ලේසියෙන් වේගෙන් ඉංග්‍රීසි වලින් කිව්වා. මම මේ අහපු ටික කවදාවත් වාගේ පොතක අපි ලියලා දීලා තියනවද කටපාඩම් කරන්න? නෑ මම මේ වෙලාවේ ඇහුවේ. ඕකේ රයිට්. දුව 100% මට්ටමේ ඉන්නවා. ඉතාම දක්ෂ මට්ටමක්. ඔයාගේ කවුරු හරි ළඟ ඉන්නවද අපිත් එක්ක කතා කරන්න කැමති? නෑ සර් දැන් Okay, right. Okay. No problem. අපි මේ වීඩියෝ එක අද රෙකෝඩින් එක ඔයාලගේ group එකට දානවා හෙට විතර. එතකොට ඔයාගේ ගෙදර අයට පෙන්නන්න. thank you sir. Okay, yes. දුවගේ ගම කොහෙද? වරකාපොල. Okay, right. හරි. වරකපොල නම් එච්චරම ඈත නෑ ඉංග්‍රීසි බැංක් එකට. ඉංග්‍රීසි බැංක් එක දෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙළවරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භයේ. Okay, right. හරි එහෙනම් බොහොම ස්තුතියි දුව අපේ ආයතනයේ මෙච්චර කල් අධ්‍යාපනය ලැබුවාට. right? ඔයාලට මොකද හිතෙන්නේ ඉංග්‍රීසි බැංක් එක ගැන? පොඩි අදහසක් කියන්න බලන්න සිංහලෙන්. ගොඩාක් සතුටුයි මේ ගැන මීට කලින් මෙහෙම ඇත්තටම කතා කරන්න බෑ. හැබැයි දැන් පුළුවන් ඒ ගැන සතුටුයි. Okay, right. Very good. හරි. අපිටත් ගොඩක් සතුටුයි දුව එහෙනම්. right. හරි. එහෙනම් අපි ඊළඟට අවස්ථාව දෙනවා දෙව්මින පුතාට. පුතා මයික් එක ඔෆ් වුණා. Good evening, sir. Yes, good evening පුතා. ඕගොල්ලෝ twin brothers ලද? Yes, sir. කොහොමද මේ ඔයාට ඉංග්‍රීසි වලින් කියන්න නැව්වේ? Are you twin brothers? Are you twin brothers? ඔව් අපි නියුන් සොයුරන්. Yes, we are twin brothers. Yes. මං හිතන විදිහට අපි ගොඩක් වාසනාවන්තයි. As I think we are very lucky. We are very lucky. ඒ ගොඩක් දුර්ලභ අවස්ථාවක්. දුර්ලභ අවස්ථාවට කියනවා rare opportunity. Rare opportunity. ඒ ගොඩක් දුර්ලභ අවස්ථාවක්. It is very rare opportunity. It's a very rare opportunity. Right. ඔබ කවදා හරි අමතක නොවන සිදුවීම් වලට මුහුණ දීලා තියෙනවද? Have you, sir, අමතක නොවන සිදුවීම් වලට මොකද? Unforgettable incidents. Have you ever faced for unforgettable? Have you ever faced unforgettable incidents? Have you ever faced unforgettable incidents? ඔව් ඇත්තෙන්ම. Yes, of course.
අපේ ගුරුවරුන්ට නෑදෑයින්ට අමාරුයි අපි දෙන්නව අඳුර ගන්න. Our teachers and religions find it difficult to find it difficult to control us. නෑ අඳුර ගන්නවට Identify. yes, recognize, identify us. Okay. එම නිසා අපි අමතර වන සිදුවීම් වලට මුහුණ දීලා තියෙනවා. Therefore, we had faced for many difficulties. No, unforgettable incidents. Therefore, we have faced so many unforgettable incidents. ඔයා grade 7 8 වල study කරමින් ඉන්නේ. Are you studying in grade 8? Are you studying in grade 8? නෑ අපි study කරමින් ඉන්නේ grade 9 වල. No, we are studying at grade 9. No, we are studying in grade 9. ඔයාලා term test එකට face කළාද? ගිය Did මාසේ. you face the term test? Did you face the term test last month? එය ලේසි වුණාද අමාරු වුණාද? Was it easy to difficult or easy? Was it difficult or easy? ඔයා දන්නවනේ You know. අපි මහන්සි වී වැඩ කරමින් ඉන්නවා විභාගය සඳහා. We are trying hard to the exam. Yes, we are working hard කියමුකෝ. ඊට වැඩිය හොඳයි. We are working hard for exams. අපිට තියෙනවා ලොකු සිහින. We have very big dreams. We have big dreams. එහෙම නැත්නම් otherwise අපිට බෑ අපේ සිහින යථාර්ථයන් කරගන්න. We can't make our dreams a reality. We can't make our dreams realities. අන්න ඒකයි අපිට මහන්සි වී වැඩ කරන්න සිද්ධ වෙන්නේ. That's why we have to work hard. That's why we have to work hard. ඔයා ගිය සතියේ ක්‍රිකට් මැච් එක බැලුවද? ඒෂියා කප් ක්‍රිකට් ටූර්නමන්ට් එක සීරීස් එක බැලුවද? Did you saw the Asia Cup cricket series tournament? Yes. Did you saw the පොඩ්ඩක් ආයෙ කියන්න බලන්න. ඔයා බැලුවද? Did you see the Asia Cup Yes. Did you see? cricket Yes. series? ඔව් ඇත්තෙන්ම Yes, sir. ගොඩාක් ආසයි ක්‍රිකට් සෙල්ලම් කරන්න. We are fond of playing cricket. Yes. තවත් විදිහක් ගොඩාක් ආසයි කියන්නේ ඒකත් හරි. තවත් විදිහක් We adore playing cricket. we adore playing cricket. මම විතරක් අපි විතරක් නෙමෙයි අපේ තාත්තත් ගොඩක් කැමති ක්‍රිකට් මැචස් බලන්න. Not only but also our father like to watch cricket match. Yes, not only we but also our father likes to watch cricket matches. එම නිසා අපි matches කීපයක් නරඹලා තිබුණා. Therefore, we had watched few Yes, few several cricket matches. Therefore, we had watched several matches. නමුත් but අපිට නොහැකි final match එක නරඹන්න. we was unable to watch අපිට the නොහැකි වුණා. final. බලන්න we කියනකොට was the We were unable to watch the final. we were unable to watch the final match. එයයි කියනවා නම්. Just because. because අපිට සිද්ධ වුණා trip එකක් යන්න. We have to go on a trip. සිද්ධ වුණා. We had to go on a trip. We had to go on a trip. මගේ තාත්තා trip එකක් organize කළා සෙම්බුවත්තට. My father organized a trip to Sembuatta. Yes, my father organized a trip to සෙම්බුවත්ත. ඇත්තෙම මම කවදාවත් අපි සෙම්බුවත්ත දැකලා තිබුණේ නැහැ. කවදාවත් දැකලා තිබුණේ නැහැ. Actually, we had never go to Sembuatta. Yes, we had never gone. එහෙම නැත්නම් ඊට වැඩිය හොඳයි BC කියලා කිව්වොත්.
we had never been to Sembuwatta. ඉතින් So, so මට මේ trip එකට join වෙන්න නැතුව ඉන්න බැරි වුණා. I couldn't help to join this trip. I couldn't help joining this trip. අන්න ඒකයි අපිට final match එක miss උනේ. That's why අන්න we missed එහෙමයි අපිට final match එක miss උනේ. That's how we missed the That's final. how we missed the final match. Very good. ඉතාම හොඳයි. පුතාලා දෙන්න කියන්න අපි ඔයාලයි මමයි මේ කතා කරපුවා ඔයාලගේ පොතේ කොහෙද ලියලා තියෙනවද? Yes, sir. Yes. කීයටවත් අපි ලියලා නැහැ. මම මේ එවලෙට හිතලා අහපු දේවල්. ඕගොල්ලෝ එවලෙට ඒවා ඉංග්‍රීසි වලින් translate කරලා කිව්වා. ඔයාගේ අම්මා හරි තාත්තා හරි ළඟ ඉන්නවා නම් පොඩක් අපිට අවස්ථාවක් දෙන්න ඒගොල්ලොත් එක්ක කතා කරන්න. Starting. Yes, good evening මහත්මයා. ඔබතුමාට මොකද හිතෙන්නේ පුතාලා දෙන්න මම මේ ඒ වෙලාවේ අහපු දේවල් ඕවා කවදාවත් පොත්වල ලියලා නැහැ. බලන්න ඕන නම් චෙක් කරලා එවලෙට මම ඇහුවේ දරුවෝ දෙන්නම ඒ වෙලාවෙම ඉංග්‍රීසි වලින් ඒවා ට්‍රාන්ස්ලේට් කරලා කියන තරම් හොඳ ව්‍යාකරණ මට්ටමක ඉන්නවා මේ වෙනකොට. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්ද ඔබතුමාට? අතරම ලොකු සතුටක් තියෙනවා සර්. So when they join your class, so they are in a little bit of lack of English knowledge. So now they have a really improvement. So I am very happy about that. Okay, right. Same here. We are lucky to have a chance to give you a better education to your children. So thank you very much for being with us, right? Thank you very much, sir. So if you continue this course for the... No, we are going to finish this course. Then once we get the give qualification for more than 75 students, we will have finished this course. But if you wish to continue with us, then you can follow our page. We have different type of advanced courses. Then your kids can join our advanced courses next. All right, sir. Thank you very much. Okay, right. Okay. Thank you so much. Thank you. Okay. හරි. එහෙනම් අපි ඊළඟට අවස්ථාව දෙනවා වෙනුකි හිමායා දුවට. Good evening, sir. Yes, good evening දුව. Okay, right. ඔයා yellow color එකට කැමතිද? I like yellow color. අන්න ලොකු වැරද්දක් කළා. ඔන්න බලන්න පටන් ගන්නකොටම වැරද්දක් කරා. ඔයා කැමතිද? කැමති කියන්නේ ක්‍රියාවක්, මනසින් කරන ක්‍රියාවක්. එහෙනම් ඔය ඈමීසා එනවද කවදාවත්? කියන්න බලන්න ඉක්මනට ඔයා කැමතිද yellow color එකට? Do you like yellow color? Do you like yellow color? ඔව් ඇත්තෙන්ම ඒ මගේ ප්‍රියතම වර්ණයයි. Most favorite color. Yes, of course, it is my most favorite color. Yes, of course, it is my most favorite color. මට මතක විදිහට As I remember, මගේ තාත්තා මට මේ ටී-ෂර්ට් එක තෑගි කරලා තිබුණේ මම මගේ 13 වෙනි උපන්දිනයේ සමරන කොට. my father was presented this. ලා තිබුණා. තෑගි කරලා තිබුණා. My father had presented this T-shirt for me. මම මගේ 13 වෙනි උපන්දිනයේ සමරන කොට සමරන විට When I celebrate my 13th year birthday. Yes, when I celebrated වෙන්න ඕන නේද? අතීතයිනේ. As I remember, my father had presented me this T-shirt when I celebrated very good. When I celebrated my 13th birthday. මට ගොඩක් special. Sir, කැඩි දුවගේ ප්‍රශ්නයක් වගේ තියෙන හැබැයි. sir අර වගේ නිකන්. ඔව් සත්‍යයක් ඇහෙනවා නේද? හරි අපි try කරමු කමන්නේ.
එම නිසා මේ ටී-ෂර්ට් එක මට ගොඩාක් ස්පෙෂල්. Therefore, this t-shirt. Therefore, this t-shirt is very important to me. Yes, therefore this t-shirt is very special to me. ඔයා දන්නවනේ මගේ තාත්තා මට ගොඩාක් ආදරය කරනවා. You know, my father loves me a lot. ඔන්න ආයෙත් ලොකු වැරද්දක් කරා. මගේ තාත්තා මට ගොඩක් ආදරය කරනවා. ආදරය කරනවා කියන්නේ ක්‍රියාවක්. You know, my father loves me a lot. You know my father loves me a lot. නමුත් But මගේ තාත්තා ලංකාවේ නැහැ මේ වන විට. my father is not now. My father is not in Sri Lanka now. Yes, but my father is not in Sri Lanka at the moment. ඔහුට සිද්ධ වුණා ඩුබායි යන්න. He had to went Dubai. He had to Go Dubai. He had to go to Dubai. He had to go to Dubai. ඔහු ඩුබායි වල මාස 6ක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තියෙනවා. මොකද sir? ඔහු ඩුබායි වල මාස 6ක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තියෙනවා. He had been working. මින්ලා තියෙනවා. තාමත් එයා වැඩනේ ඒ නිසා. He has work in Dubai. හොඳට බලන්න වැඩ කරමින් ඉඳලා තියෙනවා. He has been working Dubai මාස 6ක් තිස්සේ. since 3 months. For 6 months. He has been working in Dubai for 6 months. ඔයා දන්නවනේ No. ආර්ථික අරුබුදයක් තියෙනවා ශ්‍රී ලංකාවේ. ඉන්නවා තියෙනවා යම් තැනක. ආර්ථික economic crisis. සවාක්‍යයි පොඩ්ඩ. ආර්ථික අරුබුදයක් තියෙනවා ශ්‍රී ලංකාවේ. There is economic crisis in Sri Lanka. There is an economic crisis in Sri Lanka. අන්න ඒකයි මගේ තාත්තා තීරණය කළේ ඩුබායි යන්න. That's why my father decided to go Dubai. Very good. That's why my father decided to go to Dubai. එහෙම නැත්නම් Otherwise, මගේ තාත්තට බෑ මුදල් වියදම් කරන්න අපේ අධ්‍යාපනය සඳහා. my father can't වියදම් කරන්න. වියදම් කරනකොට ඔයාලගේ verb list එකේ තියෙනවානේ. වියදම් කරනවා, ගත කරනවා. Therefore, my father can't spread money to our education. Yes, therefore my father can't spend money for my education. දැන් මගේ තාත්තා හෝටලයක වැඩ කරමින් ඉන්නේ ඩුබායි වල. Now my father නෑ වැඩ කරමින් ඉන්නවා. Now my father has been working a hotel. වැඩ කරමින් ඉන්නවද? වැඩ කරමින් ඉන්නවා හරිම ලේසියි. මේ මොහොතේත් කරමින් ඉන්න දේවල්. right කමක් නෑ මම ඒක කියලා දෙනවා. My father is working in a hotel in Dubai. Is working at a hotel in Dubai. නමුත් මම කවදාවත් ඒ හොටෙල් එක දැකලා නැහැ සැබෑ ජීවිතේදී. But I never
see that hotel. දැකලා නැහැ. කවදාවත් දැකලා නැහැ. But I have never seen that hotel. In real life. මගේ තාත්තා පවසන අන්දමට මගේ තාත්තාට අනුව To my father's. According to my father. According to my father, a 5-star hotel එකක්. It is a 5-star hotel. It's a 5-star hotel. ඔබ කවදා හරි 5-star hotel එක නිවාඩුවක් ගත කරලා තියෙනවද? Spend a holiday. ඔබ කවදා හරි 5-star hotel එක නිවාඩුවක් ගත කරලා තියෙනවද? Have you ever spent a holiday in a 5-star hotel? Have you ever spent a holiday in a 5-star hotel? ඔබට chance එකක් තියෙනවා නම් If you have a chance, fantastic experience එකක් වේවි. it will be a fantastic experience. It will be a fantastic experience. අනේ මටත් ඩුබායි යන්න පුළුවන් නම් මගේ තාත්තව දකින්න. I wish I can go to Dubai to see. හොඳට බලන්න මේක ටිකක් අමාරු එකක්. I wish I can I wish I could go to Dubai to see my father. I wish I could go to Dubai to see my father. Okay, right, very good. ගොඩාක් හොඳයි. අපි දුවව 85න් qualify කරනවා. 85න් චූටි වැරදි ටිකක් කරපු නිසා 85න්. නමුත් 85 කියන්නේ හොඳ මට්ටමක්. right? හරි. දුව කියන්න මම මේ වත් එක කතා කරපු කිසිම දෙයක් ඔයාගේ පොතක කොහෙවත් ලියලා තියෙනවද? නෑ sir. Yes, මේ වෙලාවේ අපි දෙන්න මේ හිතලා මම කතා කරපු දේවල්. ඔයාගේ අම්මා හරි තාත්තා හරි ළඟ ඉන්නවද? ඔව් sir. Yes, අපිට අවස්ථාව දෙන්න කවුරු හරි කෙනෙක් එක්ක කතා කරන්න. Oh sir, good evening sir. Yes, good evening. Mr. මොකද හිතන්නේ දුවගේ පැහැදිලි ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා කියලා හිතනවද? ඔව් සර් ඇත්තටම ගොඩාක් මෙයා දැන් අර පොත් කියවනවා SS ලියනවා මේ කෝස් එකේ පස්සේ. ඉතින් මේ ගොඩාක් හොඳ මට්ටමක ඉන්නවා සර්ට ගොඩාක් ස්තුතියි. තව ඉදිරියටත් මේ වගේ දරුවන්ට දැනුම ලබා දෙන්න සර් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සර්. Okay, right. Miss එකේ කොහෙද ගම්පලාත්? මේ දෙහිවල. All right. Okay. හරි. බොහොම සතුටුයි මිස් එනං. Okay. Right. හරි. එහෙනම් අපි ඊළඟ අවස්ථාව ලබා දෙනවා චනුල පුතාට. Good evening, sir. Yes, good evening පුතා. ඔයා තෘප්තිමත්ද වාගේ ඉංග්‍රීසි දැනුම ගැන? Are you satisfied about your English knowledge? Yes, satisfied කියන වචනේට පුතා about දාන්න නැතුව දාන්න වෙන වචනයක් නැද්ද? With satisfied with? Yes, about කියන්න එපා. ඒ වෙනුවට with කියලා දාන්න හැම වෙලේම. Are you satisfied with your English? අවංකවම මම තෘප්තිමත් වෙනවා මගේ ඉංග්‍රීසි ගැන. To be honest, I am satisfied with my English knowledge. To be honest, I am satisfied with my level of English. ඔයා දන්නවනේ? You know. මම ඉංග්‍රීසියේ දුර්වලව සිටියා. I was poor in English. නමුත් දැන් මට ඉංග්‍රීසියෙන් කළමනාකරණය කරගන්න පුළුවන්. Now I can manage in English. Now I can manage in English. කෙසේ වෙතත් කෙසේ වෙතත් පුතා ඇහෙන්නේ නැහැ අපිට. කෙසේ වෙතත් නෑ ඊට වැඩිය ටිකක් ඇඩ්වාන්ස්. but කියන එකත් එතනට ගැලපෙනවා. නමුත් ඊට වැඩිය ඇඩ්වාන්ස් වචනයක් තියෙනවා. however එය අදහස් කරන්නේ නැහැ මම perfect කියලා. අදහස් කරන්නේ නැහැ. එය අදහස් කරන්නේ නැහැ මම perfect කියලා. However, it is not.
is එනවද අදහස් කරන්නේ නැහැ මේක verb එකක්. main verb එකක්. However, it ඒ doesn't අදහස් කරන්නේ අන්න it doesn't mean මම perfect කියලා මම පරිපූර්ණයි කියලා. it doesn't mean I am perfect. It doesn't mean I am perfect. මට ගොඩක් improve කරගන්න වෙනවා අනාගතේ. I have to improve A lot. I have to improve a lot in the future. Yes. නමුත් but මම මේ පාඨමාලාවේ මාස 5ක් පමණ ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. I have been learning this course for 5 months. නැත්නම් around 5 months. ඇත්තේ මේක පොඩි කාලයක්. Actually, it is a very small time. That's a very short time. අපි කෙටි කාලයක් ගැන සලකා බලන විට සලකා බලන consider When we consider a short time, when we consider about a short time මගේ ඉංග්‍රීසි දැනුම ගොඩක් හොඳයි. my English knowledge is very good. My English knowledge is very good. අන්න ඒකයි මං තෘප්තිමත්. That's why I am satisfied. That's why I am satisfied. ඔබ කවදා හරි ඉංග්‍රීසි බැංක් ආයතනයේ දැකලා තියෙනවද? කවදා හරි ඔබ ඉංග්‍රීසි බැංක් දැකලා තියෙනවද? Have you ever seen the English bank? Have you ever seen the English bank? ඔව් ඇත්තටම මම ඉංග්‍රීසි බැංක් බිල්ඩින් කම්ප්ලෙක්ස් එක දැකලා තියෙනවා YouTube වල. Yes, of course. I saw the English bank complex. දැකලා තියෙනවා. Yes, of course. I had seen the English bank complex on YouTube. Yes, I have seen the English bank building complex on YouTube. මා හොඳින් දන්නා පරිදි To the best of my knowledge. English bank තමයි ලංකාවේ විශාලතම නේවාසික ඉංග්‍රීසි පුහුණු කඳවුර. ඒකට කියනවා biggest residential English camp. To the best of my knowledge, the English bank is the biggest residential camp in Sri Lanka. English camp in Sri Lanka. To the best of my knowledge, English bank is the biggest residential English camp in Sri Lanka. ඒ වගේ මෙය සිසුන් අතර ගොඩක් ජනප්‍රියයි. And also, it is very popular among students. It is very popular among the students. ඔයා දන්නවනේ? You know. ඔවුන්ට තියෙනවා සරල ඉගැන්වීමේ ක්‍රමවේදයක්. Teaching method එකක් තියෙනවා. They have a simple teaching method. They have a simple teaching method. A teaching method එක වාසල සර් විසින් හඳුන්වා දුන් බව හැමෝම දන්නා කරුණක්. It is a well-known fact that teaching right ඔන්න හරි එතෙන් ඉන්න පුතා එතෙන්ට නගන් හරි it's a well-known fact that ඔන්න මෙතනින් පස්සේ තියෙන වාක්‍ය ගොඩක් අමාරු එකක් passive voice වාක්‍යයක් තියෙන්නේ. හැබැයි මේ වගේ ඒවා සීගිරිය ගොඩ නැගුවේ කාශ්‍යප රජු විසින්ය. අන්න ඒ වගේ වාක්‍ය කියන විදිය කියලා දීලා තියෙනවා ආයෂා ටීචර්. එහෙනම් ඒ ටීචින් මෙතඩ් එක හඳුන්වා දෙනු ලැබුවේ වාසල සර් විසින්. සර් හඳුන්වා දෙනවා ටීචර්. Introduce. That teaching method was introduced by Vasala sir. Very good. It's a well-known fact that teaching method was introduced by Vasala sir. Right. ඔන්න ඊටම හොඳයි පුතා කියන්න අපි දෙන්න මේ කතා කරපු අදහස් ඔයාගේ කිසිම පොතක ලියලා තියෙනවද කියලා කියන්න මේ විදිහට ඡේද හැටියටවත් වාක්‍ය හැටියටවත් නෑ සර්. කවදාවත් කියලා නැහැ මේ එවලෙට මම ගලපලා
කියපු දේවල්. right okay very good. ඊටම හොඳ දැනුමක්. මේ අවසාන වාක්‍ය ඉංග්‍රීසි ප්‍රවීණයෙක්ට මිසක කියන්න බෑ. It's a well-known fact that English bank teaching method was introduced by Vasala sir. මෙහෙම එකක් එවෙලට ගලපලා කියනවා කියන්නේ හරිම හොඳ දැනුමක් තියෙන දරුවෙක්ට විතරයි කියන්න පුළුවන්. ලොකු දැනුමක් තියෙන ඇඩ්වාන්ස් ග්‍රැමර් පිළිබඳ දැනුමක් තියෙන දරුවෙක්ට විතරයි. ඊටාම නිවැරදි. okay right. හරි. පුතා ගොඩාක් සතුටුදායක මට්ටමක ඉන්නවා. 100න් 100 මට්ටමේ පුතා ඉන්නවා. පුතාගේ කවුරු හරි ඉන්නවද ගෙදර වැඩිහිටියෙක්? නෑ සර් මේ වෙලාවේ. okay right. එහෙනම් ගෙදර අයට හෙට අපි වීඩියෝ එක උපරිම try කරනවා ඕගොල්ලන්ගේ group එකට දාන්න. ඒක වාගේ අම්මට තාත්තට අනිවාර්යයෙන්ම පෙන්වන්න right? okay sir. okay. එහෙනම් අපි පාඨමාලාව අදින් අවසන් කරනවා. ඔයාගේ පාඨමාලාව අනික් දරුවෝ ඉන්නවා තාම. ඔයා අවශ්‍ය මට්ටමට ඇවිල්ලා තියෙන නිසා ඔයා මෙතනින් පස්සේ පාඨමාලාව හදාරන්නේ නැහැ. ඔයාට මොකද කියන්න තියෙන්නේ? ඔයාට සතුටුයිද ඉංග්‍රීසි බැංක් එක ගැන? ඔව් සර් ගොඩක් සතුටුයි. කලින් මෙහෙම පුළුවන් වෙලා තිබුණේ නැහැ ඔයා කියන්න. දැන් ගොඩක් සතුටුයි සර්. okay right. පුතාගේ කොහෙද ගම කොහෙද ස්කූල් එක මොකද්ද? සර් මේ මං ඉන්නේ සීදුවේ මගේ ස්කූල් එක රොයල් කොලෙජ් කරම්බු. okay right very good. හරිම සතුටුයි right. යාළුවන්ටත් කියන්න ඉංග්‍රීසි බැංක් එක ගැන. රොයල් කොලෙජ් එකේ දරුවෝ අපේ නේවාසික පාඨමාලාවලට ඇවිල්ලා තියෙනවා. ඔය ගොඩක් රත්නපුරේ අම්බලන්ගොඩ වගේ පළාත් වලින් ශිෂ්‍යත්ව පාස් වෙලා ඕගොල්ලන්ගේ ස්කූල් එකට ආවහම ඒ දරුවෝ එනවා අපි ළඟට ඉංග්‍රීසි හදා ගන්න 6 වසරෙන් 7 වසරෙන් වගේ. ඔයගේ යාළුවන්ටත් කියන්න ඉංග්‍රීසි බැංක් එක ගැන right? okay sir. thank you. okay yes. හරි. එහෙනම් අපි ළඟට දුවෙක් ඉන්නවා. yes. හරි. good evening දුව. Good evening, sir. yes. දුවගේ නම මොකද්ද? Buddhisha. බුද්ධිෂා. බුද්ධිෂාද? Oh, sir. okay. okay right. හරි. ඔයා ගෙදරද ඉන්නේ? Are you at home? ඔව් මං අද ගෙදර. Yes, I am at home. මං අද ඉස්කෝලේ ගියේ නෑ. I didn't go to school today ඒ අයි කියනවා නම් because මම දවස් දෙකක් තිස්සේ බඩේ අමාරුවකින් පෙළෙමින් ඉඳලා තියෙනවා. බඩේ අමාරුව කියනවා stomach ache. පෙළෙනවට කියනවා suffer. මම බඩේ අමාරුවකින් පෙළෙමින් ඉඳලා තියෙනවා දවස් දෙකක් තිස්සේ. I have been suffering from stomachache for 2 days. Very good. I have been suffering from a stomach ache for 2 days. මම වෛද්‍ය උපදෙස් ලබාගත් දෙසරයක්. I consulted the doctor twice. Very good. I consulted the doctor twice. නමුත් මට බැරි වුණා සනීප වෙන්න. සනීප වෙනවට වචනේ දීලා තියෙනවා. Get well. මට බැරි වුණා සනීප වෙන්න. But I was unable to get well. Yes, and I couldn't get well. මම තාම okay නෑ. I am not okay. I am still not okay. I am not okay. Yes, I am not okay yet. මං අදහස් කරන්නේ. I mean, මේ බඩේ අමාරුවත් එක්ක ස්කූල් යාම යන්න අමාරුයි. I find it difficult to go to school with. නෑ මම කියලා කිව්වේ නෑ. It is difficult to go to school with this stomachache. Yes, it's difficult to go to school having this stomach ache. අන්න ඒකයි මං අද ස්කූල් ගියේ නැත්තේ. That's why I didn't go to school today. නමුත් දුක් වෙන්න එපා. But don't get worried. But don't worry. මං කෝල් කළා මගේ best friend. I called my best friend. ඇය දැනටමත් මට එවලා තියෙන්නේ notes වල photos. She has already sent me photos of notes. She has already sent me the photos of notes.
මම මේ පන්තියට ලොග් වෙන්න කලින් ඒ නෝට් කම්ප්ලීට් කරමින් සිටියේ. I am complete. සිටියේ mean I was සිටියේ. completing these notes before attend to this class. Yes, I was completing those notes before I joined this class. ඔයා දන්නවනේ මම ගොඩක් ආසයි පාසල් යන්න. You know, I adore going school. You know I adore going to school. නමුත් අද මට ගෙදර නතර වෙන්නේ නැතුව ඉන්න බැරි වුණා. නතර stay. But I couldn't help staying at home But I today. couldn't help staying at home today. සමහර විට මගේ ක්ලාස් ටීචර් මට හෙට බණීවි. Maybe my class teacher will blame me Yes, tomorrow. නැත්නම් perhaps සමහර විට perhaps my class teacher will shout at me. මට කෑ ගසාවි. Will shout at me. Teacher මං ගැන හොඳට දන්නවා. Sir, එක කියන්න පුළුවන්ද? Teacher මාව හොඳට දන්නවා. Teacher knows me very well. Teacher knows me well. ඇය හිතනවා මම A level O level විභාගය ඒ සාමාර්ථ 9ක් සමගින් සමත් වේවි කියලා. She thinks that I will be pass all level exam. හොඳට බලන්න පාස් වෙනවා කියන්නේ ක්‍රියාවක්. I will pass all level exam with 3A passes. නැහැ. විශේෂ සාමාර්ථ සමගින් කියන්න අපි උගන්වලා ඇති ආයෂා ටීචර්. With flying colors. අන්න my teacher thinks that I will pass the O-level exam with flying colors. Very good. ඉතාම හොඳයි. 100න් 100යි. දුව කියන්න මේ කතා කරපු දැන් අපි සංවාදයක් කරගෙන ගියානේ. මේක ඔයාගේ පොතේ කොහෙවත් ලියලා තියෙනවද? අපි දීලා තියෙනවද කලින්? නෑ sir. Yes, මේ වචන විතරයි අපි දීලා තියෙන්නේ. වචන දීලා grammar උගන්වලා තියෙනවා. මේ දුව කිව්වේ වෙලෙට හිතලා. Right? මං මේ වෙලාවේ හිතලා කිව්වා දුව එසනින් ඒ ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා කිව්වා මෙන්න මේ වේගෙන් වාට ඕනම කෙනෙක් කියන දේවල් ඉංග්‍රීසි වලින් පැවසීමේ හැකියාව දැන් තියෙනවා. Right? හැබැයි තව වචන ගොඩාක් ඉගෙන ගන්න ඕනේ. අපි ඔයාලට දීලා තියෙන චූටි වචන ටිකක්නේ. බේසික් ග්‍රැමර් වලට අවශ්‍ය වචන තමයි තාම දීලා තියෙන්නේ. ඒ නිසා මීට වැඩිය වචන දැන් ඕගොල්ලෝ ටික ටික ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕනේ. අපි ඉංග්‍රීසි බැංක් එකෙන් මොබයිල් ඇප්ලිකේෂන් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා තව සතියකින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. රයිට් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒකෙන් ඔයාලට අලුත් හොඳ වචන ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. වචන 2500ක් ඉගෙන ගන්න පුළුවන්. හොඳ වචන. පුංචිම තැන ඉඳන් IELTS දක්වා තියෙන වචන. රයිට් ඒ නිසා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒකෙන් හොඳ දෙයක් වලට ඉගෙන ගන්න පුළුවන් වෙයි. එහෙනම් බුද්ධිශාදුව 100%න් ක්වොලිෆයි වෙනවා. ඔයා අදින් එහෙනම් මේ පාඨමාලාව අවසන් කරනවා. රයිට් දුවගේ කවුරු හරි වැඩිහිටියෙක් ඉන්නවද ළඟ? ඉන්නවා sir. Yes අපිට කතා කරන්න අවස්ථාවක් දෙන්න එහෙනම්. Good evening sir. Yes good evening miss. Mr. මොකද හිතන්නේ දුවගේ හැකියාව ගැන? ගොඩක් සන්තෝෂයි sir. ගොඩක්ම සන්තෝෂයි. දුවගේ මේ අධ්‍යාපනය ගැන හිතුවට වඩා ගොඩක් තියෙනවා මේ ලොකු දියුණුවක් තියෙනවා. ගොඩක් සර්ටත් ස්තුතිවන්ත වෙනවා සර් කරපු කෝස් එක මේ ෆලෝ කරගෙන ඉඳ තමයි මෙච්චර දියුණුවක් උනේ. සර්ලගේ ඒ කෝස් එක තව තවත් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරි මිස් හරි මිස්ගේ කොහෙද ගම් පළාත? අපි සර් මහරගම. right very good. හරි. Thank you, sir. එහෙනම් අපිට බොහොම සතුටුයි. ආයිෂා ටීචර් ගොඩක් මහන්සිලා ඔයගොල්ලන්ගේ දරුවන්ට උගන්වලා තියෙනවා පැහැදිලිව සරලව ආදරයෙන්. ඒ නිසා තමයි ඔයගොල්ලන්ගේ දරුවෝ මෙච්චර හොඳට ඉගෙනගෙන තියෙන්නේ. මේ ඉගෙනීමේ ක්‍රමවේදය ඉංග්‍රීසි බැංක් එකට ආවේනික ක්‍රමවේදයක්. ඒක මම නිර්මාණය කළ එකක්. ඉතින් ආයිෂා ටීචර් මේ ක්‍රමවේදය හොඳටම ප්‍රැක්ටිස් කරලා තියෙනවා ඔයගොල්ලන්ගේ දරුවන්ට. right. ඔව් සර් ගොඩක් ස්තුතියි. හරි බොහොම සතුටුයි. yes හරි මිස් හරි.
Good evening. Yes, yes, good evening පුතා. Yes, හරි. පුතා කියන්න එහෙනම් ඔයා දන්නවද නිදුල දන්නවද? Do you know Nidula? Yes, do you know නිදුල? ඔව් ඇත්තෙන්ම. Yes, of course. ඔහු මගේ යහළුවන්ගෙන් කෙනෙක්. He is a friend of mine. He is a friend of mine. ඔහු මේ ක්ලාස් එකේ ඉගෙන ගනිමින් ඉන්නවා. He is studying in this class. He is studying in this class. අපි යහළුවෝ වුණත් We were friends, අපි but යහළුවෝ වුවද වුවද කියන්න. it වුවද if we were friends, though we are friends, right? හරි. අපි කවදාවත් මුණ ගැහිලා නැහැ. අපි යාළුවෝ වුණත්. we never අපි කවදාවත් මුණ ගැහිලා නැහැ. අපි කවදාවත් මුණ ගැහිලා නැහැ. we never meet, though we were friends. මුණ ගැහිලා කවදාවත් මුණ ගැහිලා නැහැ. We had been never meet. Right. තමන්නේ චුට්ටක් වැරදුනා නේද? We have never met. We have never met. අපි යහළුවන් වුවත්. Though we were friends. Though we were නැත්නම් though we are friends. අපි online යාළුවෝ. We are online friends. We are online friends. ඔයා දන්නවනේ. You know. දැන් තාක්ෂණයේ advanced. So තාක්ෂණයේ technology. Now technology is very advanced. Now technology is advanced. එම නිසා අපිට හරි ලේසි යහළුවන්ව ආශ්‍රය කරනවා keep company. Therefore we make it easy to make company with our friends. Yes. So we find it easy to keep company with our friends. නැත්නම් keep in touch with our friends. ඔයා Facebook වල ඉන්නවද? Do you in Facebook? On Facebook? හොඳට බලන්න ඔයා ඉන්නවද? ප්‍රධාන ක්‍රියාවක් රහිතයි. Are you on Facebook? Are you on Facebook? Are you on Facebook? Are you on Facebook? කනගාටුයි මට Facebook account එකක් නැහැ. Sorry, I don't have a Facebook account. Sorry, I don't have a Facebook account. ඒ ඇයි කියනවා නම්? Because මම පාසල් ශිෂ්‍යයෙක්. I am a school student. I am a school student. එම නිසා therefore Facebook log වීම අනවශ්‍යයි. therefore අනවශ්‍යයි. Therefore අනවශ්‍යයි කොහොමද කියන්නේ?
It is unnecessary. It is unnecessary to log Facebook. It is unnecessary to log in Facebook. නමුත් What? මගේ තාත්තා Facebook වල ඉන්නවා. My father is on Facebook. My father is on Facebook. මට අවශ්‍ය නම් information search කරන්න. If I can search information. Yes, if I want to search information, මට පුළුවන් තාත්තගේ Facebook එකට log වෙන්න. I can log to my father's Facebook I can log in my father's Facebook account. මගේ තාත්තා My father. මගේ තාත්තා business එකක් run කරමින් ඉන්නේ. My father run a business. කරමින් ඉන්නේ. Running a business. එම නිසා Therefore, ඔහුට සිද්ධ වෙනවා Facebook වල ඇඩ්වර්ටයිස් කරන්න. He have to advertise on Facebook. He has to පුතා have to නෙමේ. He has to advertise on Facebook. Okay right පුතා නම් 180 මට්ටමේ තමයි ඉන්නේ. right? ඒ නිසා අපිට පාස් කරන්න බැරි වෙනවා අද හෙට හෝ ලබන සතිය තව සැටර්ඩේත් තියෙනවනේ. එතකොට try කරමු. right? අද යම් මට්ටමකට උත්තර දුන්නා 180යි කියන්නේ මට්ටමක්. right? චූටි අඩුපාඩු තිබුණේ. ඒ නිසා දුක් වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයාගේ පැහැදිලි ඉම්ප්‍රූව්මන්ට් එකක් පේනවා. තව ටිකක් හොඳට පාඩම් කරලා අපි අනික් දවසේ සෙට් වෙමු එහෙනම් ක්වොලිෆිකේෂන් එකට නේද? Okay right. හරි අපි උත්සාහ කරනවා මේ අද දවසේ ඕගොල්ලන්ගේ වීඩියෝ එක මේකේ රෙකෝඩින් එක අපි ඔයාලගේ group එකට දාන්න. එතකොට ඔයාලට මේ ප්‍රශ්න අහන ස්ටයිල් එක ඉංග්‍රීසි කතා කරන ස්ටයිල් එක මොන වගේද කියලා හොඳට ෆලෝ කරන්න පුළුවන්. right? හරි. එහෙනම් නිකේෂ් පුතා අපි හෙට හෝ අනිද්දාට try කරමු. right? හරි. එහෙනම් අපි අද දවසට ක්ලාස් එක මෙතනින් නවත්තනවා. බලන්න ඊටාම සතුටුදායක මට්ටමක්. දරුවෝ ගොඩාක් හිටියා ගොඩාක් ඉහළ මට්ටමට යාලගේ ඉංග්‍රීසි ස්පෝකන් ප්‍රැක්ටිස් එක ඩෙවලොප් කරගත්ත අය. right? මේ ඉංග්‍රීසි ව්‍යාකරණ දැනුමට අමතරව ඒගොල්ලෝ ලබලා තියෙන පුහුණුව ඒකයි මෙන්න මේ වගේ වේගකින් ඕනෑම අදහසක් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙන්නේ. right? අපි වගකීමෙන් කියනවා ලංකාවේ කිසිම ඔන්ලයින් ක්ලාස් එකක මේ වගේ දරුවෝ චෙක් කරන්නෙත් නැහැ one by one මෙච්චර ලොකු ප්‍රැක්ටිස් එකක් දෙන්නෙත් නැහැ. right? ගුරුවරු උගන්වනවා විතරයි. මයික් ඕෆ් කරගෙන ගුරුවරු උගන්වනවා ළමයි සමග ප්‍රැක්ටිස් කරන ක්ලාස් නැහැ. right? අපි තමයි ෆස්ට් ටයිම් එහෙම ක්ලාස් එකක් ඉන්ට්‍රොඩියුස් කරේ. ඉතින් අපි වගකීමෙන් කියනවා මේ පන්ති ඉගෙන ගන්න දරුවන්ට ඉතාම හොඳ ඉංග්‍රීසි ස්පෝකන් ප්‍රැක්ටිස් එකක් අපි ලබා දීලා තියෙනවා. ඒක ඕගොල්ලන්ට ඔප්පු වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට හොඳට මේ අපි උගන්වපු දේවල් ටික පාඩම් කරවලා හෙට දවසේ සහ ලබන සතියේ ඉදිරිපත් කරන්න. අපි මේ පන්තියෙන් දරුවෝ 75 දෙනෙක්ව තෝරගෙන ක්වොලිෆයි කරලා අපි පන්ති අවසන් කරනවා. අපිට පන්ති අවුරුදු ගණන් මාස ගණන් ඇදගෙන යන්න බෑ. රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපි ගොඩක් අමාරුවෙන් පාඩු පිට තමයි අපි මේ ඕගොල්ලන්ගේ ක්ලාසස් කරගෙන යන්නේ. නමුත් අපි සිසුන් 75ක් දක්වාම මේ ක්ලාස් එක කරනවා. ඒ නිසා ඉක්මනට මේ සිසුන් 75 ඇතුළට ඕගොල්ලන්ගේ දරුවන්ව දාගන්න උපරිම උත්සාහ කරන්න. මේ වෙනකොට දරුවෝ 30 දෙනෙක් විතර තමයි අයේෂා මිස්ගෙන් ක්වොලිෆයි වෙලා තියෙන්නේ. ඉතින් තව 40ක් ඉන්නවා. තව ලොකු ප්‍රමාණයකට අවස්ථාව තියෙනවා. right? හරි එහෙනම් දරුවෝ සියලු දෙනාට සුබ රාත්‍රියක්. අපි හෙට දවසේ එහෙනම් නැවත